හරි අපි අද කරන්න යන්නේ 3D printer එකේ මේ ෆිලමන්ට් එක අන්ලෝඩ් කරන්න කොහොමද කියලා. අන්ලෝඩ් කරන්නේ මෙහෙමයි. එතකොට අපි යන්න ඕනේ මේකේ controller module එකට. මේ තියෙන එක අපි දැන් මේකේ කරන්නේ ෆිලමන්ට් එකේ nozzle එක left එක මම දැන් කරලා තියෙන්නේ nozzle එක heat වෙන්න දාලා තියෙනවා. සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් එක 210කට වගේ දාලා තියෙනවා. දැන් මේක කම්ප්ලීට් වෙලා තිනවා හීට් එක ඇති. මෙතනදී අපිට තියෙන්නේ අන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ අන්ලෝඩ් කියන එක ටච් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ අපි nozzle එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු ආපහු. මෙතන අන්ලෝඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ කියන්නේ මේක හිමින් මේ නූල මං අල්ලන්නේ නැහැ. මේ තියෙන ඇති ඔයාලට ඔටෝමැටිකලි ගැලවිලා අයින් වෙනවා. මේ බලන්න මේක ගලවන්න කලින් මේක ටිකක් ශක්තිමත් විදිහට අල්ලගෙන ඉන්නවා. අන්ලෝඩ් කියන බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට පේනවා මේක නිකම්ම ගැලවිලා එනවා. හරි. අන්න ඒ විදිහට තමයි මේකේ ෆිලමන්ට් එක අන්ලෝඩ් කරන්නේ. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.